අවධානය යොමු කරමු නේද? මෑතකදී ගොඩාක් කතා බහට ලක්ුණ අර ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය ගැන. ඔව් ඒක ඇත්තටම ලොකු ආందోලනයක් ඇති කරපු සිද්ධියක් නේ. ඒකනේ. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් මූලාශ්‍ර කිහිපයකින්ම තොරතුරු ලැබිලා තියෙනවා. අපි ඒව ටිකක් ගැඹුරින් බලමු. හොඳයි. මුලින්ම සිද්ධිය පොඩ්ඩක් මතක් කළොත් මේක හුනේ 2025 ජූලි 8 වෙනිදා නේද? අතුරුගිරිය ඔරුවල පැත්තේ. ඔව් ඔරුවල අර ටැටූ මධ්‍යස්ථානයක්. ඒක විවෘත කරන වෙලාවේදී තමයි මේ වෙඩි තැබීම වෙන්නේ. ඉතින් ප්‍රතිඵලය වුණේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා. ක්ලබ් වසන්ත කියලා තමයි කවුරුත් දන්නේ. ඔව් ක්ලබ් වසන්තයි තව කෙනෙකුයි දෙන්නෙක් මෙතන මිය ගියා. ඒ විතරක් නෙවෙයි ගායිකා කේ සුජීවා ඇතුළු තව 4 දිනකට තුවාල වුණා කියලාත් සඳහන් වෙනවා මූලාශ්‍රවල. ඒක ඇත්තරම දරුණු සිදුවීමක්. මේක වෙච්ච විදිහ බැලුවම අර මේක නිකන් අහම්බයක් වගේ නෙවෙයි නේද පේන්නේ. අනිවාර්යෙන්ම හොඳට සැලසුම් කරලා සංවිධානාත්මකව කරපු වැඩක් කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒක තමයි. දැන් ඉතින් මේකේ ප්‍රධාන චූදිතයා එහෙමත් නැත්නම් සැකකරු විදිහට කියවෙන ලොකු පැටි. එයා දැන් අත්අඩංගුවට අරන් නේද? ඔව් ලොකු පැටි. ඒ කියන්නේ ලත්තුවහන්දි සුජීවා රුවන් කුමාර ද සිල්වා. එයාව තමයි දැන් මේකට සම්බන්ධයි කියලා ප්‍රධාන වශයෙන්ම සැක කරන්නේ. එයා ගැන අපේ මූලාශ්‍රවල මොනවද කියවෙන්නේ? මෙහෙමයි. මූලාශ්‍රවල කියන විදිහට ලොකු පැටි කියන්නේ ලංකාවේ අර සංවිධානාත්මක අපරාධ ලෝකයේ දන්න කියන නමක්. ඔහු කාලයක් තිස්සේ හිටියේ පිටරට. විදේශගත වෙලා ඉඳලා 2025 මයි 4 වෙනිදා තමයි යව කටුනායකින් ලංකාවට ගෙනාවේ. ඒ කියන්නේ යව ගෙන්න ගත්තා. ඔව් අත්අඩංගුවට අරන් ලංකාවට රැගෙන ආවා. ඉතින් පොලිස් විමර්ශන පැත්තෙන් එහෙම මූලාශ්‍ර කියන්නේ එයා තමයි මේ ප්‍රහාරය සැලසුම් කරලා වෙඩික්කරුවන්ට උපදෙස් දීලා තියෙන්නේ කියලාද? ඔව් දැනට තියෙන ප්‍රධාන සැකය යොමු වෙන්නේ මේ පැත්තට තමයි. ඒ කියන්නේ ඔහු පිටිපස්සේ ඉඳන් මේක මෙහෙवला තියනවා කියන එක. එයාට මීට කලිනුත් මේ වගේ දේවල් වලට සම්බන්ධකම් තිබිලා තියෙනවද? මූලාශ්‍රවල ඒ ගැන සඳහන් වෙනවා මීට පෙරත් විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා තිබිලා තියෙනවා. ඒ වගේම අර ජාත්‍යන්තර මට්ටමේ අපරාධ ජාලය එක්ක සම්බන්ධතා තිබුණා කියලාත් වාර්තා වෙනවා. ඒ කියන්නේ මේක නිකන් ලංකාවට විතරක් සීමා වුණ දෙයක් නෙවෙයි. වෙන්න පුරුවන්. ඒ ජාත්‍යන්තර සම්බන්ධතා තමයි ඔහුට අර විදේශයකින් ඉඳන් මේ වගේ දෙයක් මෙහෙයවන්න උදව් වෙන්නේ නැත්තේත් කියලා හිතන්න පුරුවන්. ඒත් ඒ ගැන හරියටම විස්තර තවම විමර්ශනය වෙනවා ඇති. හරිම සංකීර්ණ කතාවක් වගේ. එතකොට මේ ඝාතනයට හේතුව ඒ කියන්නේ මොකක් නිසා වෙන්නේ නැතිද මේක උනේ? මූලාශ්‍රවල එක එක කතා කියවෙනවා වගේ. ඔව් ඒක තමයි තවම පැහැදිලි නැති කාරණය. මූලාශ්‍රවල ප්‍රධාන වශයෙන් අනුමාන දෙකක් ගැන තමයි වැඩිපුරම කතා වෙන්නේ. මොනවද? එකක් තමයි මේක ක්ලබ් වසන්ත එක්ක තිබුණු පෞද්ගලික මට්ටමේ ප්‍රශ්නයක් ආරවුලක් වෙන්න පුරුවන් කියන එක. අනිත් එක තමයි මේ සංවිධානාත්මක අපරාධ කල්ලි තියෙනani. ඒ කල්ලිය කෙර තියෙන අර බල අරගලයක් එහෙම නැත්නම් මොකක් හරි ගනුදෙනුවක් සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ පාතාල කල්ලි අතර ගැටුමක් වගේ දෙයක්. හැබැයි මෙතෙන්දි කියන්න ඕන මේකක්වත් තවම තහවුරු කරපු දෙයක් නෙවෙයි. මේව දැනට මූලාශ්‍රවල කියවෙන අනුමාන විතරයි. ඒක පැහැදිලි. ඒ කියන්නේ නිශ්චිත චේතනාව තවම අභිරහසක්. හරි. දැන් ලොකු පැටිව අත්අඩංගුවලම පස්සේ විමර්ශන කොහොමද වෙන්නේ? මොනවද ඒ ගැන මූලාශ්‍රවල කියන්නේ? දැනට බස්නාහර පළාත් දකුණු අපරාධ විමර්ශන කොට්ටාසේ තමයි ලොකු පැටිගෙන් දිගටම ප්‍රශ්න කරමින් ඉන්නේ. ඒ ප්‍රශ්න කිරීම වලින් තව ගොඩක් තොරතුරු එළියට එයිතිලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඝාතනයට සම්බන්ධයි කියලා සැක කරන තව 7 දෙනෙක්. 7 දෙනෙක්ම? ඔව් තව 7 දෙනෙක් දැනටමත් අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා කියලාත් මූලාශ්‍ර වාර්තා කරනවා. එතකොට මේක තනි පුද්ගලයෙක්ගේ වැඩකට වඩා ලොකු පිරිසක් සම්බන්ධයි වගේ. ඒකනේ. ඒකෙන් පේනෝ මේක පිටිපස්සේ යම්කිසි ජාලයක් එහෙම නැත්නම් කණ්ඩායමක් ඉන්නේ නැති කියලා. විමර්ශන වලින් ඒ අය කවුද? එයාලගේ කාර්යභාරය මොකක්ද කියන එක හෙළිවේ ඉස්සරහට. ඒ කියන්නේ විමර්ශන තවම ක්‍රියාත්මකයි. ඉදිරියේදී තවත් තොරතුරු බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් අද අපි මේ කතා කළේ ක්ලබ් වසන්ත ඝාතනයේ ඒකට සම්බන්ධයි කියන ප්‍රධාන සැකකරුවා ලොකු පැටි සහ එනාගේ අත්අඩංගුවට ගැනීම ඒ වගේම විමර්ශනවල දැනට තියෙන තත්ත්වය ගැන අපිට මූලාශ්‍රවලින් දැනගන්න ලැබුණ දේවල්. අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න ඉතුරු වෙනවා වගේ නේද? මේ සිදුවීම දිහා බැලුවම විශේෂම ලොකු පැටි වගේ කෙනෙක් අත්අඩංගුවට ගත්තට පස්සෙත් මේ වගේ සංවිධානාත්මක අපරාධ කොච්චර අර සංකීර්ණද? ඒවයේ අතු කොච්චර දිගට විහිදලා තියෙනව? සමහර විට ජාත්‍යන්තරව පවා. ඒක ඇත්ත. ඉතින් මේවා සම්පූර්ණයෙන්ම නවත්තන එක මුලිනුපුටා දාන එක කොයිතරම් අභියෝගයක්ද කියන එක මේ මූලාශ්‍රවල තොරතුරු වලින් අපිට ආයෙත් මතක් කරලා දෙනවා. විශේෂයෙන්ම අර ඝාතනයට හේතුව තාම හරියටම දන්නේ නැහැ කියන එකත්. ඒක තමයි.
ඒ නිශ්චිත හේතුව මේ සිද්ධියේ සම්පූර්ණ වපසරිය ඒ දෙවර තවම පැහැදිලි නැති එකම අපිට තේරෙනවා මේක කොයිතරම් ගැඹුරු ප්‍රශ්නයක්ද කියලා.